ඔය හැමෝටම සුබ දවසක් කියලා කියන ගමන් අදත් ඔයගොල්ලන්ව සාදරයෙන් පිළිගන්නවා අපේ මූවිඩි ඇකඩමි YouTube channel එකට. ඉතින් අද දවසේ ඔයගොල්ලෝ වෙනුවෙන් ගෙනල්ලා තියෙනවා 2022 රිලීස් වුණු Love Today කියන ෆිල්ම් එක. IMDb 8.1ක් දිනාගත්තු මේ ෆිල්ම් එක ඩ්‍රාමා, කොමඩි, රොමෑන්ස් කියන කැටගරි එකට අයත් වෙනවා. මේ කතාව ගැන කෙටියෙන් කිව්වොත් මෙතන ඉන්නවා පෙම්වතෙක් සහ පෙම්වතියක්. පෙම්වතාගේ නම තමයි ප්‍රදීප්. පෙම්වතියගේ නම තමයි නිකිතා. ඉතින් මේ සම්බන්ධය ගැන නිකිතා එයාගේ තාත්තා එක්ක කිව්වහම නිකිතාගේ තාත්තා මේ දෙන්නට චැලෙන්ජ් එකක් දෙනවා. ඒ චැලෙන්ජ් එක අතරින් තමයි මේ කතාව ගොඩනගන්නේ. ඔන්න ඔහොමයි මේ කතාව පටන් ගන්නෙ. ඉතින් අපි බලමු මේ නිකිතාගේ තාත්තා මොනවද මෙයාලට දුන්න චැලෙන්ජ් එක කියලා. ඒත් එක්කම මේ චැලෙන්ජ් එකෙන් පස්සේ සිද්ධ වුණු දේවල් මොනවද කියලාත් බලමු. එහෙනම් වැඩි කතාවක් නැතුව අපි යමු වීඩියෝ එක පැත්තට. මේ මූවිඩි ඇකඩමි. ඉතින් මම කතාව පටන් ගනිද්දිම කිව්වනේ ප්‍රදීප් නිකිතා කියලා කපල් එකක් ඉන්නවා. ඉතින් මේ කතාව පටන් ගනිද්දිම පෙන්නන්නේ ප්‍රදීප්. ප්‍රදීප් කියන්නේ ඇමරිකන් කම්පැනි එකක වැඩ කරන සහාය ඉංජිනේරුවරයෙක්. ඒ කියන්නේ සපෝට් ඉංජිනියර් කෙනෙක්. ඉතින් මේ ප්‍රදීප්ගේ තාත්තා නැහැ. ප්‍රදීප්ට ඉන්නේ අම්මයි අක්කයි. ප්‍රදීප් හැදෙන්නේ මේ දෙන්න එකම තමයි. ඉතින් මේ ප්‍රදීප් එක්ක සම්බන්ධයක් පවත්වාගෙන ඉන්න නිකිතා මෙයාගේ වෘත්තීය වශයෙන් සොෆ්ට්වෙයාර් ඉංජිනියර් කෙනෙක්. ඉතින් මේ විදිහට බලද්දි නම් මේ දෙන්න ගොඩක් ගැළපෙන කපල් එකක් කියලා අපිට පේනවා. ඉතින් මේ දෙන්නටම ඕනේ මේ සම්බන්ධය විවාහයකින් අවසන් වෙනවා බලන්න. ඒ කොහොම වුණත් ප්‍රදීප් නම් ඒ කතාවට ටිකක් බයයි. හේතුව තමයි නිකිතාගේ තාත්තා එක්ක ටිකක් බේරෙන්න අමාරුයි කියන එක. මේ කතාවේ ඉන්න පෙම්වතියගේ තාත්තා, ඒ කියන්නේ නිකිතාගේ තාත්තා වෘත්තීය වශයෙන් ලෝය කෙනෙක්. ඉතින් මෙයා එක කතා කරලා නම් බේරෙන්න ටිකක් අමාරුයි. ඒ හේතුව හින්දා තමයි ප්‍රදීප් මෙයා එක පොඩ්ඩක් කතා කරන්න අකමැති. ඉතින් කොහොම හරි මේ නිකිතාගේ තාත්තා නිකිතයි ප්‍රදීප් අතරේ තියෙන සම්බන්ධය දැනගෙන ප්‍රදීප්ට ගෙදර ඇවිල්ලා එයාව හම්බ වෙන්න කියනවා. ඔන්න පණිවිඩය ප්‍රදීප්ට හමු නැවින් පස්සේ ප්‍රදීප් යනවා නිකිතාගේ ගෙදර නිකිතාගේ තාත්තා හම්බ වෙලා මේක ගැන කතා කරන්න. ඒ ගියාට පස්සේ නිකිතාගේ තාත්තා අමුතුම චැලෙන්ජ් එකක් මේ දෙන්නටම දෙනවා. ඒ තමයි දෙන්නට දෙන්න තමන්ගේ මොබයිල් ෆෝන් මාරු කරගන්න කියන එක. මොබයිල් ෆෝන් විතරක් නම් බැරියයි ඉතින්. මොබයිල් එකේ පාස්වර්ඩ් එකත් මාරු කරගන්න කියලා මේ තාත්තා මෙයාලට කියනවා. ඉතින් ඔයාලට පුළුවන් එහෙම දෙයක් කරන්න. ඔව් ඉතින් කරන්න වෙනවා නේද තමන්ගේ සහකාරියා හෝ සහකාරිය වෙනුවෙන්. හරි ඉතින් කොහොම වුණත් දැන් මෙයාලා මේ වැඩේ කරන්න එපයි. මේ දෙන්න අකමැත්තෙන් වුණත් ඒ දෙයට සම්බන්ධ වෙලා ෆෝන් දෙක මාරු කරගන්න කැමති වෙනවා. ඉතින් මේ වෙලාවේ මෙයාගේ තාත්තා කියනවා මොබයිල් ෆෝන් එක මාරු කරගෙන දවසකට පස්සෙත් මෙයාලා ඒ සම්බන්ධයෙන් ඒ විදිහටම තියෙනවා නම් කිසිම අකමැත්තක් මගෙන් වෙන්නේ නැහැ කියලා. මේ වෙලාවේ නිකිතා නම් කෙලින්ම ෆෝන් එක මාරු කරාට ප්‍රදීප් නම් WhatsApp එකේ තිබුණු chat දෙක තුනක් ඕෆ් කරලා තමයි මාරු කරන්නේ. ඔන්න ඔය වෙලාවේ නිකිතාගේ තාත්තා කියනවා මොනවාම හරි ප්‍රශ්නයක් ඇති වුණොත් ඔය දෙන්නට දෙන්න මේ සම්බන්ධය නවත්තන්න ඕනි කියලා. ඒක අමුතුම જાති චැලෙන්ජ් එකක් නේද? හරි ඉතින් මොනවා වුණත් දෙන්නට දෙන්න අවංකයි නම් කිසිම දෙයක් හංගන්න දේවල් නැහැනේ. හරි ඉතින් කොහොම හරි මේ දේවල් එහෙම වෙන ඉතින් ඊට පස්සේ ප්‍රදීප් එයාගේ අක්කාගේ වෙඩින් එකට උදව් වෙන්න අක්කාගේ ගෙදර යනවා. ඉතින් මේ ප්‍රදීප්ගේ අක්කාව බඳින්න ඉන්නේ යෝගි කියලා ඩෙන්ටිස් කෙනෙක්. ඉතින් ඔන්න ඔය අතරේ ප්‍රදීප්ගේ යාළුවොත් මේ ප්‍රදීප්ගේ අක්කාගේ ගෙදරට ඇවිල්ලා එයාලට උදව් වෙන්න කියලා හිතාගෙන හිටෙනවා. ප්‍රදීප්ට මේ උණු අමුතුම චැලෙන්ජ් එක එයාගේ යාළුවොත් එක්ක බෙදා ගන්නවා. ඉතින් මේ වෙලාවේ යාළුවෝ ටික කියනවා නිකිතාගේ ෆෝන් එකත් ප්‍රදීප් ඔයා ගාව තියෙන හින්දා ඒක නිකමට හරි පොඩ්ඩක් චෙක් කරලා බලමු කියලා. ඉතින් ඒ කියපු කමටම ප්‍රදීප් නිකිතාගේ ෆෝන් එක අරගෙන chat එක කියවන්න ගන්නවා. ඉතින් මේ WhatsApp එකේ chat එක බලාගෙන යද්දී යාව දකින්නවා මෙයාගේ යාළුවෝ පිරිමි ළමයෙක් එක්ක නිකිතා එක දිගට මැසේජ් කරලා තියෙනවා කියලා. ওই chat එක කියවගෙන උඩට යනකොට ප්‍රදීප්ට තේරෙනවා ඒ chat කරලා තියෙන කොල්ල නම් ඇවිල්ලා තියෙන love එකකට කියලා. ඉතින් නිකිතාගෙන් නම් කිසිම chat එකකින් එහෙම දෙයක් දැනගන්න වෙන්නේ නැහැ. ඒ වුණාට මේ chat එක තව ටිකක් බලාගෙන යනකොට ප්‍රදීප් දැනගන්නවා නිකිතා එක කලින් යාළු වෙලා ඉඳපු පිරිමි ළමයාත් ආයේ එයා එක්ක මැසේජ් කරලා තියෙනවා කියලා. ඒත් එක්කම නිකිතා දවස් කිහිපයක් රැට ඒ පිරිමි ළමයාත් එක්ක ගමන් කරලා තියෙනවා කියලා. ඉතින් ඔන්න ඔය හොයාගත්තු දේවලින් පස්සේ ප්‍රදීප් එවෙලෙම වගේ කෝල් එකක් කරගෙන නිකිතාගෙන් අහනවා මොනවද මේ වුණ දේවල් සහ මේ කරලා තියෙන දේවල් කියලා. ඉතින් ඔන්න ඔය අතරේ පොඩි මත ගැටුමක් දෙන්න අතරේ ඇති වෙන්න ගන්නවා. මේ වෙලාවේ නිකිතා අඬන්න පටන් ගන්නවා. ඔන්න ඉතින් ඔය වගේ දේවල් වලින් පස්සේ ටික මේ දෙන්න අතරේ තිබුණු සම්බන්ධෙට එක ප්‍රශ්න ඇති වෙන්න ගන්නවා. හරි ඉතින් ඊට පස්සේ සීන් එකේදී පෙන්නන්නේ පහවදා දවසේ ප්‍රදීප් ගිහින් නිකිතාගේ තාත්තව හම්බ වෙලා ප්‍රදීප් නිකිතාගේ තාත්තට කියනවා මගේ අක්කගේ වෙඩින් එක ඉවර වෙනකම් අපි දෙන්නගේ ෆෝන් මාරු නොකර තියාගන්නම් කියලා. ඉතින් එහෙම දෙයක් නිකිතාගේ තාත්තට කිව්වේ මේ ප්‍රදීප්ට ඕනේ වෙලා තියෙනවා නිකිතාගේ තියෙන මේ හොර වැඩ මොනවද කියලා මෙයාට දැනගන්න. ඉතින් නිකිතාගේ තාත්තත් මේ වෙලාවේ මේ දෙයට එක පයින්ම කැමති වෙනවා.
ඒ දෙයින් පස්සේ ප්‍රදීප් ගෙදරින් ගියාම නිකිතාගේ තාත්තා නිකිතාට කියනවා ප්‍රදීප්ට නොකියා ප්‍රදීප්ගේ WhatsApp එකේ මැසේජස් ටික ආයෙත් රීස්ටෝර් කරගන්න කියලා. ඉතින් මේ වෙලාවේ නිකිතාගේ තාත්තා දැනගෙන තියෙනවා ප්‍රදීප් මොනවා හරි යාලට හංගන දෙයක් තියෙනවා කියලා. ඉතින් ඊට පස්සේ සීන් එකෙන් පෙන්නන්නේ ප්‍රදීප්ගේ අක්කයි යෝගී අතරේ ගොඩක් ලොකු සම්බන්ධකමක් තියෙන එක ගැන. ඉතින් ඇත්තටම මේ යෝගී කියන්නේ ගොඩක් හොඳ කෙනෙක්. එයා ප්‍රදීප්ගේ අක්කටත් ගොඩක් හොඳට සලකනවා. මේ කොහොම වුණත් යෝගී ගාව තියෙන මොබයිල් ෆෝන් එක නම් කාටවත්ම අල්ලන්න දෙන්නේ නැහැ. විශේෂයෙන්ම ප්‍රදීප්ගේ අක්කටවත් අල්ලන්න දෙන්නේ නැහැ. ඉතින් ඔන්න ඔය නිසාම ප්‍රදීප්ගේ අක්කට මේක ගැන ගොඩක් ලොකු සැකයක් ඇති වෙන්න ගන්නවා. ඉතින් ඔන්න ඔය ගැන ප්‍රදීප්ගේ අක්කා ප්‍රදීප්ටයි ප්‍රදීප්ගේ යාළුවෝ ටිකටයි මේ ගැන කියනවා. ඒ කිව්වයින් පස්සේ ප්‍රදීප් එයාගේ යාළුවෝත් එක්ක එකතු වෙලා මේ යෝගීගේ ෆෝන් එක කොහොම හරි ගන්න උත්සාහ කරනවා. එක එක උපක්‍රම පාවිච්චි කරත් එයාගේ ෆෝන් එක නම් ගන්න හම්බෙන්නේ නැහැ. ඉතින් ඔන්න ඔය හේතුව හින්දාම මේ දෙන්න අතර තිබ්බ සම්බන්ධයේ තිබ්බ සැකත් ටික ටික වැඩි වෙන්න ගන්නවා වගේම මේ කට්ටියටම මේ තිබ්බ සැකේ වැඩි වෙන්න ගන්නවා. ඉතින් ඔන්න ඔහම යන අතරේ නිකිතාගේ ප්‍රදීප්ගේ අතර තිබ්බ සම්බන්ධෙත් එක එක ප්‍රශ්න ඇති වෙලා එතනත් ගැටලු ඇති වෙන්න ගන්නවා. ඒක යන්නේ ගොඩාක් නරක අත පැත්තටම තමයි. මම කලින් කිව්වනේ නිකිතාගේ තාත්තා මැසේජස් රීස්ටෝර් කරන්න කිව්වයි කියලා. නිකිතා ඒ ෆෝන් එකේ තිබ්බ මැසේජස් රීස්ටෝර් කරයින් පස්සේ නිකිතා දැනගන්නවා ප්‍රදීප් තව ගෑනු ළමයි එක මැසේජ් කරලා තියෙන එකත් ඒ වගේම ප්‍රෝන් වීඩියෝස් බලන්න ප්‍රදීප් ඇබ්බැහි වෙච්ච කෙනෙක් කියලා. හරි ඉතින් නිකිතා ප්‍රදීප් අර chat කරලා තිබ්බ ගෑනු ළමයිත් එක්ක chat කරලා ප්‍රදීප් විදිහට ඒ ගෑනු ළමයින්ගේ ෆොටෝස් පවා අරගන්නවා. මේ ප්‍රදීප්ගේ ෆෝන් එකේ නිකිතා නොදන්න තව Instagram account එකකුත් තියෙනවා. මේ Instagram account එකෙන් තමයි ප්‍රදීප් එයා යුනිවර්සිටි එකේ ඉන්න කාලේ එයාගේ යාළුවෙකුත් එක්ක එකතු වෙලා ෆේක් Instagram account එකක් හදාගෙන ගෑනු ළමයෙක් විදිහට අසභ්‍ය වීඩියෝ ෆොටෝ වගේ දේවල් අප්ලෝඩ් කරලා තියෙනවා. ඉතින් ඒ වගේම ප්‍රදීප්ගේ මේ යාළුවා ඒ Instagram account එකෙන් නිකිතාටයි නිකිතාගේ නංගි ශ්වේතටයි දෙන්නටම අසභ්‍ය විදියට මැසේජ් කරලා තියෙනවා. ඉතින් ඔන්න ඔය දේවල් ප්‍රදීප්ට මතක් වුණායින් පස්සේ ඒ Instagram account එක delete කරන්න ඕනේ හින්දා නිකිතාට ප්‍රදීප්ව හම්බ වෙන්න එන්න කියලා කියනවා. ඊට පස්සේ සීන් එකෙන් පෙන්නන්නේ මේ දෙන්න හම්බ වෙන තැනක් දාගෙන දෙන්නක් මුණ ගැහිලා ඉන්න වෙලාවක්. ඉතින් මේ ප්‍රදීප් නිකිතාට කියන්නේ බැංක් එකේ OTP code එක ඕකේ තියෙන්නේ මට ඒක අරගන්න ෆෝන් එක විනාඩියකට දෙන්න කියලා. ඉතින් ඔන්න ඔය වෙලාවේ නිකිතා එක්ක අර chat කර කර ඉඳපු කොල්ලා මේ තැනට එනවා. ඉතින් මේ කොල්ලා ඇවිල්ලා තියෙන්නේ ප්‍රදීප්ගේ නරකම වෙලාවේ. හේතුව තමයි නිකිතාට තිබ්බ ෆෝන් එක අරගෙන අර කොල්ලා ඒ ෆෝන් එක චෙක් කරලා ඒකේ තිබ්බ Instagram account එක නිකිතාට පෙන්නනවා. ඉතින් ඔන්න ඔය හේතුවෙන් පස්සේ මේ දෙන්නට දෙන්න අතරේ ලොකු රණ්ඩුවක් ඇති වෙනවා. ඒ රණ්ඩුවෙන් පස්සේ මේ දෙන්නට දෙන්න මෙතනදී සම්බන්ධකම නවත්තනවා. නවත්තනවා කියන්නේ නවත්තන්න වෙන තරමට ඒක ලොකු ප්‍රශ්නයක් වෙනවා. ඉතින් මේ සම්බන්ධකම මැද්දට ආපු අර මිනිස්සයා ඒ කියන්නේ නිකිතා එක්ක chat කරලා තිබ්බ බෝයි එයාට මේ වෙලාවේ ප්‍රදීප් හොඳටම පහර දෙන්න ගන්නවා. හරි ඉතින් ඊට පස්සේ සීන් එකෙන් පෙන්නන්නේ මේ ප්‍රදීප් එයාගේ යාළුවෝ එක්ක ඉන්න වෙලාව. මේ වෙලාවේ මනීගෙන් අහනවා ඔයා නේද මගේ Instagram fake account එකේ නිකිතා එක්ක message කරේ කියලා. මනී ඒ වෙලාවේ ප්‍රදීප්ට කියනවා නෑ මම මේ වගේ දෙයක් කරේ නෑ කියලා. ඔන්න ඊට පස්සේ පෙන්නන්නේ වෙඩින් එකේ ඉන්න යෝගී ප්‍රදීප්ගේ අක්කයි අතර පොඩි රණ්ඩුවක් ඇති වෙනවා. ඒකට හේතුව තමයි යෝගී මේ ෆෝන් එක කාටවත් නොදෙන එකේ හොර වැඩේ හේතුව මොකක්ද කියලා. ඉතින් මේක දැකපු ප්‍රදීප් එතනට ඇවිල්ලා යෝගීගේ ෆෝන් එක උදුරලා ගන්න හැදුවත් ඒ වෙලාවේ ප්‍රදීප්ගේ අම්මා එතනට ඇවිල්ලා ඒ වැඩේ නවත්තනවා. ඉතින් ඔන්න ඔය වෙලාවේ ප්‍රදීප්ගේ අම්මට නිකිතා එක්ක තිබ්බ සම්බන්ධය දැන් නැහැ කියන ගමන් හොඳටම අඬන්න ගන්නවා. ඒ වෙලාවේ මේ ප්‍රදීප්ගේ අම්මා ප්‍රදීප්ට කියනවා ඕනෑම සම්බන්ධයක අඩිතාලම ඒ කියන්නේ මූලිකම දේ තමයි දෙන්න අතර ඇති වෙන්න ඕනේ විශ්වාසය කියලා. ඉතින් ඊට පස්සේ ප්‍රදීප් යා පොඩි කාලේ සෙල්ලම් කර කර ඉඳපු ගහ ළඟට ගිහිල්ලා සිගරට් එකක් බොන්න ගන්නවා. මේ වෙලාවේ මෙතනට යෝගීත් එනවා. යෝගී මේ වෙලාවේ එයාගේ මොබයිල් ෆෝන් එක කාටවත් නොදෙන හේතුව ප්‍රදීප් එක කියනවා. ෆෝන් එක කාටවත් නොදෙන හේතුව තමයි මෙයාගේ මේ පෙනුම නිසා, ඒ කියන්නේ මේ යෝගීගේ පෙනුම නිසා අනික් අය මෙයාට සමච්චල් කරනවා කියලා. ඉතින් මේ යෝගී කියනවා ප්‍රදීප්ගේ අක්කටවත් එයාගේ ෆෝන් එක නොදෙන්න හේතුව එයාත් අනික් අය වගේ යෝගීට විහිළු කරන්න ගනී කියලා. ඉතින් ඔන්න ඔය හේතුව හින්දා ප්‍රදීප් යෝගී ගැන තිබ්බ වැරදි වැටහීම එතනින් අයින් කරගන්නවා. ඉතින් ඔන්න ඔය කතාව හොරෙන් අහගෙන ඉන්න ප්‍රදීප්ගේ අක්කට නම් ගොඩක් දුකයි. ඉතින් මේ ප්‍රදීප්ගේ අක්කා හිතා ගන්නවා යෝගීගේ ෆෝන් එක ආයෙ ගන්නෙත් නැහැ. ඒ වගේම එයාගෙන් ෆෝන් එක බල කරලා ඉල්ලන්නෙත් නැහැ කියලා. ඉතින් ඔන්න ඔය වෙලාවේ නිකිතා තව කෙනෙක් එක්ක ඉන්න පෝර්න් වීඩියෝ එකක් වෛරල් වෙන්න ගන්නවා. ඉතින් මේ නිකිතාගේ තාත්තට නිකිතා කොච්චර කිව්වත් ඒ ඉන්නේ එයා නෙමෙයි කියලා නිකිතාට හොඳටම පහර දීලා එයාව ගෙදරින් එළියට දානවා. ඉතින් කිසි දෙයක් කර කියා ගන්න බැරුව ඉන්න මේ නිකිතාව ප්‍රදීප්ට මුහුදු වෙරළක ඉඳලා හම්බ වෙනවා. ප්‍රදීප් මේ වෙලාවේ නිකිතාගේ හිත හදන්න ගොඩක් උත්සාහ කරනවා. ඉතින් ප්‍රදීප් කියනවා නිකිතාගේ මේ වීඩියෝ එකක් හදපු වීඩියෝ ක්‍රියේටර්ව ප්‍රදීප් එයාගේ යාළුවොත් එක්ක අල්ලගත්තා කියලා. ඉතින් මේ වීඩියෝ එක හදලා ඒක ෂෙයා කරලා තියෙන්නේ නිකිතා එක්ක අර වැඩිපුර chat කරලා තිබ්බ යාළුවා. ඒ කියන්නේ
ප්‍රදීප්ගේ ෆේක් චැට් එක අහු කරලා දුන්නු කෙනා. ඉතින් ඒ කොල්ලා මේ වෙලාවෙත් පොලිසිය ඉන්නේ කියලා ප්‍රදීප් නිකිතට කියනවා. ඉතින් ඔන්න ඔය සීන් එකෙන් පස්සේ ප්‍රදීප් නිකිතත් එක්ක තිබ්බ ප්‍රශ්න ඔක්කොම විසඳගෙන ආයෙත් යාළු වෙනවා. මේ දෙන්නගේ තිබ්බ affair එකත් කලින් තිබ්බටත් වඩා ගොඩාක් ශක්තිමත් වෙනවා. ඔන්න ඉතින් ඔය හේතුව හින්දා නිකිතාගේ තාත්තා ප්‍රදීප්ගෙනුයි නිකිතාගෙනුයි දෙන්නගෙම සමාව ඉල්ලනවා. ඉතින් මේ වෙලාවේ නිකිතාගේ තාත්තා කියනවා මම හැදුවේ දෙන්නව වෙන් කරන්න නෙමෙයි. දෙන්න අතර තියෙන විශ්වාසය මොන වගේද කියලා බලන්න. ඉතින් ඒක නම් එහෙම වෙන්න බෑ නේද? ඉතින් කොහොම වුණත් ප්‍රදීප්ගේ නිකිතාගේ අතර තිබුණ සම්බන්ධයට නිකිතාගේ තාත්තා කැමති වෙනවා. ඉතින් ඊට පස්සේ මේ නිකිතාගේ තාත්තා ප්‍රදීප්ගේ අම්මත් එක්ක පොඩි විහිළුවක් කරලා කියනවා ටෙස්ට් එකක් කරන්න ආයෙමත් දෙන්නගේ ෆෝන් මාරු කරමුද කියලා. ඉතින් මේ පොඩි ජෝක් එකකින් පස්සේ මේ ලස්සන ෆිල්ම් එක ඉවර වෙනවා. ඉතින් ඔන්නෝම තමයි මේකේ කතාව සිද්ධ වෙන්නේ. ඉතින් ෆිල්ම් එක ගැන කොහොමද හිතෙන්නේ කියලා පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන ගමන් ඔයාටත් මේ වගේ අභියෝගයක් ආවොත් මොනවද කරන්න කියලාත් ඒ වගේම ලියාගෙන යන්න. ඉතින් තවත් කියනවා Movie Academy තාම අපිව subscribe කරලා නැත්නම් subscribe කරන ගමන් වීඩියෝ එකටත් like එකක් දාගෙන යන්න. එහෙනම් තවත් ලස්සන වීඩියෝ එකකින් හමු වෙමු අපි Movie Academy. ඔයාට සුබම සුබ දවසක්.